සුබ දවස් සාධන පිළිගන්න අපේ YouTube channel එකට. අද මට තියෙන්නේ මගේ task 21 එක. මෙතෙක් කරපු දේවල් ගැන මම පොඩි සමරයිස් එකක් කරොත් එහෙම මම last episode එකේදී කරා advanced search එකේ මෙන්න මේ category ටික band select model category condition color price form to දාලා normal search එකේ මේ වගේ search වෙන්න දාලා ඒ ටික හෙව්වා. අද මට තියෙන මේ advanced search එකේම මේක සෝට් බයි කියලා තියෙන්නේ. සෝට් බයි process ගැන කතා කරන්නේ නැහැ. මම මේ ලාස්ට් එපිසෝඩ් එකේදී මෙන්න මේ වගේ අතර වැඩිපුරම කතා කරලා සෝට් බයි එක මම යන්තම් කියා දුන්නා. බට් දැන් මේකෙදි මට කියා දෙන්න තියෙන්නේ මගේ ටාස්ක් එක අනුව මේක මේ සෝට් බයි කියලා price low to high, price high to low, quantity low to high, quantity high to low. අන්න ඒ ටික ගැන පොඩ්ඩක් කතා කරන් තියෙන process එක ගැන මම කලින්ම කරපු ටික ගැන මේ පොඩි සර්ප්‍රයිස් එකක් ගත්තොත් මේකේ සයින් ඉන් එක මම කරා. ඊට පස්සේ සයින් ඉන් එකේ බේසිකලි ගත්තොත් සයින් ඉන් එකේ ඩිසයින් එකයි සයින් එක process එකයි. ඊට පස්සේ ඒකේ තියෙනවා forget password, remember me option එක කියන්නේ session install කරගන්න විදිය ගැන. ඊට පස්සේ sign up එකේ sessions කියන්නේ sign up එක වැඩ කරන sign up එකේ design ඉන් එක, sign in up එකේ process එක ගැන වගේ කතා කරා. ඊට පස්සේ මේ හෝම් එකට ආවම පස්සේ හෝම් එකේ මම වැඩි මේව කරේ ප්‍රොෆයිල් එක අප්ඩේට් වෙන විදිය. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ මේ ෆොටෝස් ඇඩ් කරගන්න විදිය. ඊට පස්සේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන process එක ගැන මේකේ ඩිසයිනින් එක. ඊට පස්සේ ගියාම පස්සේ ආයි my product එකට ගියාම product එක ගැන. ඊට පස්සේ විතර බටන් එක ක්ලික් කරාම navigate කරලා add product එකට යන විදිය. මේ add product එකේ products add කරන විදිය ගැන. ඒ කියන්නේ products add කරන විදිය. ඊට පස්සේ මේකේ design එක ගැන කරා මම. ඊට පස්සේ මේකේ photos add කරගන්න multiple photos add කරගන්න විදිය ගැන කතා කරා. ඊට පස්සේ මේකේ ආයි back වුණාන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මට මෙතන මේ චාමරා කියන මේ head එක හදාගන්න විදිය ගැන. ඊට පස්සේ මේකේ design ඉන් එක, ඊට පස්සේ මේකේ inactive active process එක ගැන, මේ detective මේ ඒ කියන්නේ products active detective කරන විදිය ගැන. ඊට පස්සේ මේකේ මේ product එක අපේ single product view එකට කියලා මේ update කරගන්න විදිය, මගේ product එකේ quantity ගන්න තියෙන වගේ ඒව update කරගන්න process එක ගැන මේකේ back වුණා පස්සේ my products වල මේ sorting process එක ගැන, මේ sort වෙන විදිය ගැන. ඊට පස්සේ මේකේ search in එක, ඊට පස්සේ ඒක ගැන මම කරා. පස්සේ back වුණාන් පස්සේ මෙතනදී මම මේ normal search එක ගැන කරා. ඊට පස්සේ මේ product listing ගැන, මේ product add මේ list වෙන විදිය ගැන මම කරා. ඊට පස්සේ මේකේ basic search එක කරා. ඊට පස්සේ මේක advanced search එක තමයි මම last එකේදී කරේ. last එකේ ගත්තම පස්සේ මම මේ field වලින් එක basic search එකක් කරා sort by එකත් එක්ක බලනකොට මට අද තියෙන මේකේ price low to high දැම්මම පස්සේ මේකේ category දාලා, ඊට පස්සේ SI දාලා, gaming දාලා search කරොත් අපිට මේ වගේ පෙළා ගන්න පුළුවන්. ඊට පස්සේ එකක් දාලා මම දැන් උතරදී search කරනවා mobile දාලා. ඊට පස්සේ Samsung smartphone දාලා search කරාන් පස්සේ sort by දැම්මත් එකම එකයි අහුවෙන්නේ. ඊට පස්සේ මම ගියාම පස්සේ මෙතනින් mobile phone ඊට පස්සේ Apple iPhone දීලා search කරාම මෙතන මට පුළුවන් low to high දෙන්න, දාලා search දෙන්න. ඊට පස්සේ high to low මොකද පේනවා ඇති හරියට මේ වැඩ කරන විදිය ගැන. ඊට පස්සේ quantity එක low to high 20 දෙකේම දෙන්න වෙන්නේ නැස් වෙන්නේ. මම උන්නා එකේ quantity එක ගන්න වෙනස් කරලා පෙන්නන්න පුළුවන් ඔයගොල්ලන්ට. Google මගේ database එක log වෙලා මම ඒකේ quantity ගන්න වෙනස් කරලා පෙන්නන්නම්. database එක log වුණා. products වලට ගිහිල්ලා quantity එක
මේක 25ක් වගේ දෙන්න iPhone එක 25 sorry 25ක් වගේ දෙන්න. හරි. ඊටම රිප්ලේස් කරන්න. රිප්ලේස් කළා ආයි මොබයිල් Apple ඊට පස්සේ iPhone දීලා සර්ච් කරාම විතර දෙක පෙන්නන. ඔයගොල්ලෝ බලන්න පුළුවන් අර වගේම price low to high ඊට පස්සේ high to low ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන quantity එක low to high දුන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පේන ඇති 20 ඉස්සරහට ආව low to high ඊට පස්සේ high to low දෙන්න පුළුවන් quantity එක. ඊට බලන්න මෙතන 25 ඉස්සරහට ආවා 20 පස්සට කියන high to low දුන්නා. ඒ process එක ගැන තමයි අද කතා කරන්න තියෙන්නේ. ඊට කලින් මම ඔයගොල්ලන්ට පොඩි ඒ කියන්නේ මගේ bootstrap එකේ මේක ස්ටෝර් කරගන්න විදිය ගැන ඔක්කොම පොඩි වීඩියෝ එකකින් එන්න. ඒක මොකද කරලා ඉන්න අනිවාර්යයෙන්ම responsive කම හදාගන්න මේකේ responsive එක නැත්තම් responsive නැති වෙනවා bootstrap නැත්තම් එහෙනම් bootstrap එකේ ස්ටෝර් කරන ඇඩ් කරගන්න විදිය ගැන වීඩියෝ අපි ඒක ගැන බලමු. මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද bootstrap එකේ bootstrap file එකයි CSS එකයි JS එක download කරගන්න කියලා. මට කලින් sessions වලත් මේක මිස් වුණා. මම ඔයාලට ඒක ගොඩක් කටිල්ල පොයින්ට් එක තමයි දාන්න කියා දෙන්න යන්නේ. මම දැන් ඔයාලට ටැබ් එකක් ඕපන් කරගෙන මම සර්ච් කරනවා bootstrap කියලා. සර්ච් කරනකොට ඔයාලට පේනවා ඇති bootstrap පළවෙනිම එක තියෙන එක වෙබ්සයිට් එකට ක්ලික් කරනවා. ඊපස්සේ ඒක ලෝඩ් වුණාම ඔයාලට පේනවා ඇති මෙතනින් ගියාම පස්සේ මෙතන පෙන්නනවා read docs ඊට පස්සේ මෙතන තියෙනකොට කතා මේ ටිකේ තියෙන මේ තියෙන ඔයගොල්ලන්ට මේ command front එක install කරගන්න ටිකයි. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් variables වල තියෙන variable add කරන විදිය මේක පොඩි guidelines ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන read doc එකට ගිහිල්ලා read docs එකට හෝ ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් examples වලට ගිහලා examples බලා ගන්න. ඊට පස්සේ docs වල තියෙන icons block තියෙනවා. මෙතන මේකලොම icons කියලා එකක් දීලා තියෙනවා. ඒකෙන් icons ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගන්න පුළුවන් blog එක ගන්න පුළුවන්. blog එක ගන්න පුළුවන් docs වල මේ ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ docs එකට මේක අපි docs එකට යනවා. ඊට පස්සේ මෙතන පේනවා මෙතන download කර getting start to download කියලා. download වලට ගියාන් පස්සේ මෙතන දැන් ඔයගොල්ලෝ බලනවා ඇති downloads කියලා එකක්. downloads කියලා එකක් පේනවා ඇති. එතන downloads වල ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන compile download කියලා තියෙනවා. compile css and js කියලා එකක් තියෙනවා. ඊට source file එක තියෙනවා. ඊට පස්සේ example codes download කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ තියෙන download කියන එක දෙන්න. මේක download කරගත්තන් පස්සේ ඔයගොල්ලෝ download click කරාන් පස්සේ ඔයගොල්ලෝ පේන ඇති මෙතනින් download වෙනවා. zip file එකම download වෙන්නේ. zip file එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේක click කරලා ඔයගොල්ලෝ පුළුවන් මේක පේන්න ඇති ඔයගොල්ලෝ පොඩ ඉන්න. ඔයගොල්ලෝ පේන්න ඇති පොඩ ඉන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මගේ downloads වල මේක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ bootstrap වලට ගිහිල්ලා bootstrap වලට නේ ක්ලික් කරලා extract කරගෙන මෙතන මේ files ටික ඔයගොල්ලෝ පේනවා ඇති. step එක. ඔයගොල්ලෝ පේනවා ඇති. හරි. ඔතන ඔයගොල්ලෝ පේනවා ඇති. CSS කියලා දෙන මේ මෙතන CSS වල ඔයගොල්ලෝ CS file ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන ගන්න පුළුවන් JS file එක. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක නැතුව කෙලින්ම direct use කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් direct use කරන්න මේ website එකේම ඔයගොල්ලෝ පේන ඇති මේ website එකේම හරි. මේ website එකෙන් පේන ඇති website එක ඔයගොල්ලෝ පුළුවන් මෙතන download කරන්න නැතුව කෙලින්ම අපිට මෙන්න මේ link වලින් src වල ගන්න පුළුවන්. මෙන්න මේ ටිකෙන් මෙන්න මේ වගේ CSS වලින් ගන්න link කරගන්න පුළුවන් external විදිහට script එකත් ඒ වගේ අපිට පුළුවන් external link කරගන්න. ඒ කියන්නේ integrate through use කරලා අරක integrate through නැතුව අපිට use කරන්න පුළුවන්. මේ විදිහට දාගන්න. හරි මම හිතනවා ඔයගොල්ලන්ට bootstrap එක මේ ඇඩ් කරගන්න process එක තේරෙන්නේ නැති කියලා. එහෙනම් මම දැන් යනවා මගේ මේ code එකට. ඔයගොල්ලෝ පේන ඇති මගේ code එක ගැන පේනවා ඇති.
කෝඩ් එක ගත්තොත් එහෙම ඇඩ්වාන්ස් සර්ච් ප්‍රොසෙස් මේ සර්ච් ප්‍රොසෙස් එකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සර්ච් මම යන්නම්කෝ ඇඩ්වාන්ස් සර්ච් එකට ඇඩ්වාන්ස් සර්ච් එකේදී ඔයගොල්ලන්ට කලින් මගේ මෙතනින් තමයි ඇඩ්වාන්ස් සර්ච් එකේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ සර්ච් එක ගැන ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාට ගියන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ sorted කියන එක sorted එකේ අපි අරන් තියෙන sort by 0 ඊට පස්සේ sort value එක 1 ඊට පස්සේ sort value එක 2 sort value එක 3 ඊට පස්සේ sort value එක 4 කියලා දාලා දෙනවා sort 1 0 by 0 කියන්නේ 0 sort by එක තමයි sort value 1 එක price low to high ඒ කියන්නේ price එක ගත්තොත් AAC ascending order AAC විදිහට ගන්න කියලා තියෙනවා ඊට descending order එක ඊට පස්සේ high to low කියලා කියන price එක ඊට පස්සේ quantity එක AC කියන්නේ ascending order එකකින් quantity එක ඊට පස්සේ value එක descending order එකකින් ඊට පස්සේ මෙතන තමයි තියෙන item එක not selected කියන පැත්ත ඊට පස්සේ අපි දැන් යන්කෝ advanced search process එකට advanced search process එකට ගියන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙන advanced search process එකේ කෝඩ් එක හරි කෝඩ් එකේදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම මේ කලින් වීඩියෝ එකේදී ඔක්කොම ඩිස්කස් කරා මේ කෝඩ් එක ගැන මේ කෝඩ් එකේදී අපි sort by එක 0 තියෙන තැනක් හොයාගත්තා ඒ කියන්නේ sort by එක not equal 0 ඒ කියන්නේ sort by එක ඒ කියන්නේ sort එක දැන් මෙතනදී ගත්තම මම මේක advanced search එකේ sorry sort එක මේ මෙතනදී මම ගත්ත නේද sort කියන එක කියන්නේ post method එක කරා sort එක කරන් දිනවා sort එකේදී ඒ sort by කියන එකේ sort එක not equal 0 ඒ කියන්නේ හරි sort එක not equal by 0 ඒ කියන්නේ not equal නැහැ නැත්ත 0 ට වඩා 0 වලට වඩා මොකක් හරි value එකක් තියෙනවා දැන් හදිස්සියේ ඒ කියන්නේ අපි sort by එක search කරලා තියෙන ascending order to price එක ascending order to කියන්නේ මේ low to high ඒ කියන්නේ high to low ඒ වගේ select කරලා තියෙනවා දැන් මම බලුවොත් if එක ඇතුළට ගියාම if එකේ sort by sort එක equal 1 ඒ කියන්නේ sort එක equal වෙන්නලු එක කියලා. ඒ කියන්නේ එක කියන්නේ අතන්ට ගියොත් එහෙම මේකට බලන්න. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මම දැන් ආය යන්නම් මගේ මේකට මෙතනට ගියාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. sort එක 1 ඒ කියන්නේ price low to high price low to high කියන එක තමයි මෙතනදී කියලා තියෙන price එක low to high කියලා එක select කරලා තියෙනවා. ඒ කියන්නේ price එක low to high select කරපු select කරලා නම් මෙන්න මෙතන ඇතුළට යනවා. ඒ කියන්නේ add $query dot equal ඒ කියන්නේ මෙතනදී මේ dot equal කියන්නේ add වෙන්න තියෙන query එකටම order by ඒ කියන්නේ පොඩි space එකක් තියෙන order by order වෙන්නලු price එක AC කියන්නේ ascending order වලින් order වෙන්නලු. ඊට පස්සේ මම ගාපස්සේ colon එකෙන් පල්ලෙහාට යනවා else if කියන්නේ sort එක equal to දැන් ඒ වගේ අතන්ට ගියොත් අපි ආයි පාරක් බලා ගන්න මේ මගේ ප්‍රොජෙක්ට් එකට ගියාම ආයි බලා ගන්න පුළුවන් ඒ කියන්නේ sort එක 2 ඒ කියන්නේ price high to low ඒ කියන්නේ sort එක දෙක නම් price high to low කියන එක select කරලා ඒ කියන්නේ ඒක select කරලා නම් අපි දැන් ඒක ඇතුළට යනවා ඒක select කරපු නිසා ඒක ඇතුළට යනවා ඒක ඇතුළට ගියන් පස්සේ තියෙන query එකටම add වෙනලු query dot equal කියන්නේ තියෙන query එකටම add වෙනලු එළි පිටිපස්සෙන් order by price DECC කියන්නේ descending order කියන්නේ order by price එක descending order price එකෙන් descending order එක විදිහට order වෙන්නලු එහෙම නැත්නම් else if sort එක tree අර විදිහටම ගියාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අතන්ට ගියා මේ තුන්වෙනි select කරලා තියෙන එක quantity එක low to high ඒ කියන්නේ low to high නම් අපි ආයේ code එකට යන් code එකට ගියාම ඔයගොල්ලෝ බලන්න පුළුවන් else if එක sort එක equal 3 නම් තියෙන query එකටම query dot equal order by quantity මෙතන ඔයගොල්ලෝ බලන්න අර price මේක quantity AC quantity එක ascending order එකට හැදෙන්නලු ඊට පස්සේ ඒකෙන් පස්සේ ගියාම else if එක sort එක 4 උනා
කියන්නේ sort එක for කියන්නේ මම අතන්ට කියලා බැලුවොත් එහෙම sort එක for කියන්නේ quantity එක high to low. ඒ කියන්නේ descending order එකට. ඒ කියන්නේ දැන් ආයි code එකට ගියාම මේක බලා ගන්න පුළුවන්. else if sort එක for නම් තියෙන කූරයකට මැඩ් වෙනලු order by quantity එක DESC descending order එකට add වෙනලු. ඔයගොල්ලන්ට මං හිතන්නේ එතනින් තමයි මේ sort එකේ sorting part එකේ process එක වැඩ කරන්නේ. ඊට පස්සේ අර විදිහටම pagination ටිකේ back end code එකට add වෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් query එකත් එක්ක ඊට පස්සේ database එකේ තියෙන query එකට add වෙනවා search එකකින් ගිහලා අර දැන් හදාගත්තු query එකට ඊට පස්සේ result එක ආව වෙනවා result set එකේ result set page එකත් එක්ක add page එකකට පෙන්න ගන්න පෙන්නනවා. ඊට පස්සේ pagination back end code එක අර විදිහටම පෙන්නනවා. ඒ විදිහට අරගෙන අන්තිමටම page numbers වගේ හදා ගන්නවා pagination ටික. ඊට පස්සේ page count එක බලාගත්ත page එකේ preview එක next එක බැලුවා. ඊට පස්සේ මේකේ අපි search කරපේ product එකක් හොයාගන්න බැරිනොත් එහෙම no product found කියලා පෙන්නනවා. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මට තියෙන task 22 එක ඊළඟට ඒකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.